හරි guys ඉතින් ඔයාලම එකතු වෙලා ඉන්නේ මගේ ඒහන්ස කියන YouTube channel එකෙන් ගේන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් මම මගේ කලින් වීඩියෝ එකේදී කතා කළා අපි කොහොමද Markdown Android වල compile කරන්න පුළුවන් විදියට Obsidian කියන software එක install කරගන්න කියලා. ඉතින් ඒක බැලුවේ නැත්නම් අනිවාර්යෙන් ඒක බලන්න මොකද මේ playlist එක කරන්න බෑ Obsidian නැතුව. ඉතින් අනිවාර්යෙන් අන්නේ Obsidian install කරනලා theme එක දාගන්න හැටි ගැන ඔයාලා අනිවාර්යෙන් බලන්න ඕනි. ඒක බැලුවේ නැත්නම් මගේ channel එකේ වීඩියෝ එක තියෙනවා ගිහින් ඒක බලලා මේක බලන්න එන්න. එහෙනම් අද කතා කරන්න හදන්නේ Markdown වල පළවෙනි වීඩියෝ එක ගැන. ඒ තමයි අපි කොහොමද Markdown වල headings පාවිච්චි කරන්නේ කියන එක ගැන. ඉතින් දැන් HTML එහෙම දන්න කෙනෙක් ඉන්නවා නම් එයා දන්නවා ඇති HTML වල අපි headings දාන්නේ tag එක විදිහට h1 ඉඳන් h6 වෙනකන් h1 h2 h3 ඔන්න ඔහොම තමයි HTML වල නම් headings tag තියෙන්නේ. ඉතින් ඒකෙත් h1 කියන එකේ ලොකුම size එක h6 කියන්නේ පොඩිම size එක. ඉතින් මේ Markdown වල තියෙන්නේ ඒ වගේ කතන්දරයක්. හැබැයි Markdown HTML වලට වඩා ටිකක් වෙනස්. ඒකට හේතුව කිව්වොත් HTML වල අපි මේක ලියන්නේ එකක් tag එකක් විදියට. දෙවෙනි එක තමයි මේක අපි දාන්නේ h1 කියලා. ඒකට මෙතන අපි ඔය h අකුරක් දාන්න යන්නේ නැහැ. කෙලින්ම මෙන්න මෙතෙන්ට hash එකකින් තමයි පටන් ගන්න තියෙන්නේ. ඉතින් ඒක මම කියලා දෙන්න කලින් කියන්න ඕනි මම මේ මොකද්ද අපේ Obsidian interface එකේ මේ අලුත් Markdown ෆයිල් එකක් මම මේ create කරගෙන තියෙන්නේ. ඉතින් ඒ create කරපු ෆයිල් එක ඇතුළේ තමයි මම මේ edit කරන්නේ. ඔයාලත් අනිවාර්යෙන් මේකේ ෆයිල් එක create කරගන්න. ඉතින් මේ untitled කියන එක අපි අයින් කළා අලුත් නමක් දාලම අපේ project එක පටන් ගමු. අපි මේකට දාමු Markdown කියලා. හරි. ඊට පස්සේ ඔන්න headings පටන් ගන්න හැටි. ඒ තමයි hash කියන්නේ. hash ලකුණක් දැම්ම. hash ලකුණ දාලා ඔයා මේකට heading එකේ මොකද heading එකේ නම topic එක දෙන්න දුන්නොත් එහෙම පොඩි ප්‍රශ්නයක් එනවා. මම මේකට දාන්නකො heading කියලාම. හරි. දැන් මේක enter කළාම ඔයාලට පේනවද මේ heading කියන එක අපිට heading එකක් විදිහට නෙවෙයි වැටුනේ. මේක වැටුනේ නිකන් hashtag එකක් විදිහට. අන්න ඒක අයින් කරගන්න එන්නේ ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය කියන්නේ. අපි headings ලියන්න පටන් ගනිද්දි hash දාන්න ඕනි තමයි. හැබැයි hash දාලා type කරන්න බෑ. hash එක දාලා ඊට පස්සේ අනිවාර්යෙන් space එකක් තියන්න ඕනේ. space එකක් තියලා ඊට පස්සේ තමයි අපේ heading එකේ topic එක අපි ලියන්න පටන් ගන්න ඕනේ. එතකොට තමයි අපේ මේ hash වලින් පටන් ගත්ත keyword එක heading එකක් වෙන්නේ. ඉතින් මම මේකට දාන්නම් heading කියලාම. heading. හරි. දැන් ඔයාලට පේනවා අකුරු ටිකක් ලොකුවට type වෙනවා. හරි. දැන් මේක මේ විදිහටම තියලා enter button එක press කරන්න. අන්න එතකොට මේක heading size 1 වුණා. එතකොට heading size 6 වෙනකන් තියෙනවනේ. ඒක type කරන්නේ කොහොමද කියලා බැලුවොත් මේ වගේ වෙනස් වෙන්නේ hash ලකුණු ප්‍රමාණය. එතකොට ලොකුම size එකේ heading එකට එක hash එකක් වගේම size එක අඩු වෙන hash ගන්න වැඩි වෙනවා. දැන් දෙවෙනියට size වැඩිම එක ගත්තොත් එහෙම hash දෙකක් ගැහුවා. ඊට පස්සේ space එකක් තියලා heading 2. දැන් මම මේක enter කළාම බලන්න. ඒක ටිකක් අරකට වඩා පොඩි. ඊට පස්සේ මේකටත් අඩුවෙන් type කරන්න පුළුවන් hash 3ක් වෙනකන්. hash 3ක් ගැහුවාම දැන් මේකේ heading 3 කියලා දාමු. දැක්කනේ? ඒක ඊටත් වඩා පොඩි. මේක heading 6 වෙනකන් යන්න පුළුවන්. අපි බලමුකෝ example ටික. දැන් මේ තියෙන්නේ hash අකුරු 3. අපි ගමු 4ක්. හරි. 4ක් ගාලා ස්පේස් එකක් තියලා heading 4 කියලා ගහලා enter කළාම ඔයාලට පේනවා මේ heading එකේ main heading එක. ඒ කියන්නේ size 1 එකේ heading එක ටිකක් bold වෙලා තියෙනවා. ඊට පස්සේ size 2 ඉඳන් දිගටම bold වෙලා නැතුව normal letters වල size එක පොඩි පොඩි වෙවි තමයි යන්නේ. තව size දෙකක් තියෙනවා. ඒවත් අපි පොඩ්ඩක් try කරලා බලමු. hash 5යි heading 5. දැන් තව එක heading එකයි තියෙන්නේ.
ඒ තමයි 1 2 3 4 5 6 හැෂ් 6ක් එක්ක හෙඩින් එකේ ටොපික් එක. හරි. ඔය තමයි මේකේ. ඒ කියන්නේ මාක්ඩවුන් වල අපි හෙඩින්ස් ලියන හැටි. මේ තියෙන්නේ අපිට මේ ලයින් එකක් උඩ එකපාරක් ක්ලික් කළාම අපිට පුළුවන් මේකේ තියෙන සින්ටැක්ස් හදන්න. දැන් අපිට මෙතන හෙඩින් 6 කියන එකේ තියෙන්නේ මොකද්ද මොන කීවර්ඩ් එකද කියලා හොයාගන්න ඕන නම් හරි සරල දෙයක් කරන්න තියෙන්නේ. ඒ ලයින් එක උඩ ක්ලික් කරන්න. එතකොට ඔයාලට පේනවා හැෂ් 6ක් තියෙනවා. හැෂ් 6ක් කියන්නේ තියෙන පොඩිම සයිස් එකේ හෙඩින් එක. එච්චරයි හරි සරල දෙයක් තියෙන. ඉතින් මේ හෙඩින් වල ඊළඟට ටිකක් ගැඹුරු දේවල් තියෙනවා. ඒත් ගොඩක් නෑ. HTML තරම් ගැඹුරු නෑ. මාක්ඩවුන් කියන්නේ හරිය ලේසි ලැන්ග්වේජ් එකක්. ඕනිම ඩෙවලොපර් කෙනෙක්ට ඕනි කියන්නේ එයාලගේ ප්‍රොජෙක්ට් එකේ මොකක්ද ඒකට කියන්නේ ලෑන්ඩින් පේජ් එක කියන්නේ. අන්නේ ලෑන්ඩින් පේජ් එක හදන්නේ ඕනිම කෙනෙක් මාක්ඩවුන් වලින්. ඉතින් මාක්ඩවුන් ඉගෙනගෙන තියෙන එක ඔයාට මේ වැඩවලට විතරක් නෙවෙයි ඒක ඕනිම තැනකදී වැදගත් වෙන්න පුළුවන්. ඉතින් කියන්න ඕනි ඔයාලට මේ හෙඩින් මේ වගේ ඉරක් එහෙම එන්නේ නැති වෙයි ගොඩක් වෙලාවට. මං ගිය වීඩියෝ එකේ දාපු තීම් එක මේ ඔයාලගේ ඇප් එකට දාගත්තේ නැත්නම් ඒ හින්දා අනිවාර්යෙන් ඔබ්සිඩියනයිට් කියන තීම් එක ඔයාලගේ මේ ඇප්ලිකේෂන් එකට දාගන්න. එතකොට තමයි ඔයාලට මං කරන දේ ඒ විදිහටම ඔයාලටත් try කරලා බලන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් වෙන තීම් එකක් try කරන එක ඔයාලගේ කැමැත්ත. එහෙනම් ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. ඊළඟ එක තමයි ටිකක් අර ගැඹුරු දේවල් තියෙන්නේ මේක වගේ නෙවෙයි. ඒකේ ටිකක් තියෙනවා කීවර්ඩ් ටික ඉගෙන ගන්න. අන්න ඒ ටික තමයි ඊළඟ වීඩියෝ එකේ තියෙන්නේ. ඒ කියන්නේ ටෙක්ස්ට් ෆෝමැටිං. ඒ වීඩියෝ එක ගේනකම් මගේ channel එක subscribe කරලා like පාරකුත් දාලා යාළුවන්ට බලන්න share පාරකුත් දාලා තව වීඩියෝ එකක් බලන්න යන්න. එහෙනම් goodbye guys.